ඔයාලගේ ගෙවල් වලත් වීසි කරලා දාපු බාස්කට් තියෙනවද? එහෙනම් මෙන්නකෝ මේ වීඩියෝ එක බලන්න. මම මේ බාස්කට් එකෙන් ලස්සන මල් පෝච්චියක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් අපිට ඒකට අවශ්‍ය වෙනවා ලණු. මම මේ ලණු අලව ගන්නේ ග්ලූ ගන් එක ආධාරයෙන්. ඔන්න බලන්නකෝ ඉතින් මම මේ ග්ලූ ගන් එක කරන්ට් එකට ගැහුවට ස්විච් එක දාලා තිබිලා නැහැ. මගේ සීකල්පනාවේ තරම තමයි ඉතින්. කොහොම හරි මම මෙන්න මේ විදිහට ගම් ගාලා මේ බාස්කට් එකේ වටේට මේ විදිහට මම මේ ලණුව අලව ගන්නවා. ඉතින් පළවෙනි වටේට මම මේ විදිහට ගම් ගාලා තමයි ලණුව අලව ගන්නේ. මොකද නැත්තම් ගැලවෙන්න බලනවනේ. අපේ ගෙදර මොකක් හරි වැඩකට සිමෙන්ති දාන්න අරගෙන එක කැත වෙලා වීසි කරලා දාලා තිබුණු බාස්කට් එකක් තමයි ඉතින් මේ. ගෙවල් වල ඉතින් ඕන තරම් මේ වගේ වීසි කරලා දාපු බාස්කට් හොයාගන්න පුළුවන් ඉතින්. ඉතින් කඩේම මල් පෝච්චි අරන් පැලීට වුණට වඩා මට හිතෙනවා ඉතින් මේ වගේ වෙනස් දෙයක්ත් කරලා බලන්න. ඔන්න ඔය විදිහට ඉතින් ලණුවේ මුල් හරිය මම ගම් ගාලා බාස්කට් එකේ මේ විදිහට අලව ගත්තා. ඊට පස්සේ ඉතින් හිමින් බාස්කට් එක වටේටම මම මේ ලණුව ඔතා ගත්තා. ඉතින් මම ගෙදර තියුණු ලණු ටිකකින් තමයි මේ වැඩේ පටන් ගත්තේ. කොහොම හරි බාස්කට් එකේ මැදක් හරියට ලණු ටික ඔතාගෙන එනකොට ලණු ටික ඉවර වුණානේ. කොහොම හරි ඉතින් මේ වැඩේ අවසානයක් දකින්න ඕනි වුණ නිසා මගෙන් නතර කරන්නත් බෑනේ. හස්බන්ඩ්ව ගෙවල් ළඟ කඩේකට යවලා ලණු ගෙන්නගෙන තමයි ඉතින් මම ඊටු ටික ආයෙත් පටන් ගත්තේ. මෙන්න මේ හරියදී තමයි ලණු ටික ඉවරුනේ. ඉතින් හස්බන්ඩ් ලණු ගේනකන් මම අලවපු ටිකේ හැඩ බලනවා. ඔන්න බලන්නකෝ ඉතින් මාත් එක්ක මේකේ හැඩ බලන්න ආවේ කවුද කියලා. මේ ඉතින් අපි හුරතලේට හදන අපේ හාපැටියා. එයාගේ නම කුකි. එයා ඉතින් අපි මොන වැඩේ කරත් ඔන්න ඔය විදිහට ඇවිල්ලා බලනවා අපි මොනවද මේ කරන්නේ කියලා. ඉතින් දැනුත් මේ බාස්කට් එක වටේටම ඉව කර බලනවා මේගොල්ලෝ මේ මොකක්ද කරන්නේ කියලා. මෙයා ඉතින් හරිම ආදරණීය සුරතල් හාපැටියෙක්. ඔන්න ඉතින් කොහොම හරි හස්බන්ඩ් ලණු ටික අරන් ආවට පස්සේ මම ආයෙත් ගම් ගාලා මේ විදිහට මුළු බාස්කට් එක වටේටම ලණු ටික ඔතා ගත්තා. ඔන්න ඔය විදිහට අවසානයේ මම මුළු බාස්කට් එක වටේටම ලණු ටික ඔතලා ඉවර කරා. ඉතින් මේකට මම තව චූටි දෙයක් එකතු කරලා මේ බාස්කට් එක තව ටිකක් ලස්සන කරගත්තා. ඉතින් ඔහොමම ඉන්නකෝ ඔය මොකද්ද කියලා බලන්න. මේ තියෙන්නේ නමක් නොදන්නා කැලෑ මලක්. ඇත්තටම මම මේකේ නමක් දන්නේ නැහැ. කැලේ වේලිලා තිබිලා තමයි මම මේක හොයාගත්තේ. ඉතින් මේක මොකක් හරි ලස්සන නිර්මාණයක් කරන්න හොඳයි කියලා හිතලා තමයි මම අරගෙන ආවේ. ඒත් එක්කම තියුණා එකතු කරපු කුකුල් පිහාටු ටික. ඉතින් ඔන්න ඔය දෙක එකතු කරලා තමයි මම දැන් මේ බාස්කට් එක තව ටිකක් ලස්සන කරගන්න හදන්නේ. මෙන්න මේ විදිහට මම බාස්කට් එකේ කුකුල් පිහාටු වලින් ලස්සන මලක් අලව ගත්තා. ඉතින් මේ මල මැදට මම අර නමක් නොදන්නා කැලෑ මල් තියාගන්නවා. ඉතින් ඔයාලා බලන්නකෝ මම මේ කරන නිර්මාණ ලස්සනයිද කියලා. අවසානයේ ඉතින් ඔන්න ඔහොම තමයි අර කැත වෙලා වීසි කරලා තිබුණු බාස්කට් එක ලස්සනම ලස්සන මල් පෝච්චියක් බවට පත් වුණේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් ඒ වගේ වීසි කරලා දාලා බාස්කට් තියෙනවා නම් මෙන්න මේ විදිහට ලස්සන කරලා ප්‍රයෝජනයට ගන්නකෝ. මේ වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.
Dear Diary YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලත් ආදරයෙන් මතක් කරනවා.